සුබ දවසක් හැමෝටම. අදත් අපි අලුත් වීඩියෝ එකක් ගෙන්න යන්නේ අපේ channel එකෙන්. අද අපි හදාගන්න යන්නේ ගෙදරදීම කොහොමද අපි රසට egg roast එකක් හදාගන්නේ කියලා. ඇත්තටම මේක රසම රසයි. මේකට ගන්න අමුද්‍රව්‍ය ටික තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා ලුණු තියෙනවා, ටොමැටෝ තියෙනවා, අපි කොච්චි තියෙනවා. කොච්චි දාපුවම උතුම් රසක් වෙනවා මේකට. තව තියෙනවා සුදු ලුණු තියෙනවා. එතකොට මිරිස් කරල් තියෙනවා වේදිච්ච හරියාලුනේ තියෙනවා. බලමු කොහොමද රසටම අපි මේ egg roast එක හදාගන්නේ කියලා. යමු වීඩියෝ එකට. හරියාලුනේ මම දැන් මේකට අවශ්‍ය කරන බත් ටික සදාගෙන තියෙනවා. මේකට තියෙනවා පිටර 6ක් මම මේකට පාවිච්චි කරනවා. එතකොට තක්කාලි දෙකක් තියෙනවා. කපාගෙන මේ විදිහට හීනියට කපා ගන්න ඕන කොටුවට. එතකොට එතන කරපිංච තියෙනවා. සුදු ලුණු බික් 4ක් තියෙනවා. එතකොට මම පාවිච්චි කරන මේකට මීලුණු ගෙඩි 3ක්. ඒ වගේම අතු පාට මිරිස් කරල්, එරිච්ච මිරිස් 3-4ක් වගේ පාවිච්චි කරනවා. කොච්චි කරල්, හොඳ කොච්චි කරල් දෙකක් පාවිච්චි කරනවා මේකට. මේක තමයි අපි මේ රසම රස egg roast එක හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය ටික. ඉතින් යාළුවනේ අපි බලමු මේක හදලා අපි කොහොම වේද කියලා මේක. අපි යමු එනම් හදන්න මේ වීඩියෝ එක. හරි යාළුවනේ අපි මේ වගේ මාළනයක් අරගෙන පත් වෙන්න කියලා මුලින්ම අපි කරන්නේ මේකට අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගන්න. මේ විදිහට තෙල් ටිකක් දාගෙන මේක ටිකක් වෙලා තියාගන්නවා රත් වෙනකම්. හරි යාළුවනේ දැන් හොඳින් භාජනයට රත් වෙලා තියෙන තෙල් ටික අපි මේ විදිහට මුලින්ම මිරිස් ටික එකතු කර ගන්නවා. රත් පාට මිරිස් ටික එකතු කරගෙන ටිකක් වෙලා තියලා ඊට පස්සේ අපි මේ විදිහට කපාගත්ත සුදු ලුණු ටික එකතු කරනවා. ඒක වෙලා නැද වෙලාවක් පිටියනවා. ඊට පස්සේ ඒකත් කරනවා කරපිංච. ඒකත් කරලා මේ විදිහට ඊට පස්සේ කරනවා කොච්චි ටික. දාලා අන්නමද සේනදුත් වෙනවා. ලුණු ටික අපි කපාගත්ත ලුණු ටික එකතු කරනවා. එකතු කරගෙන කලවම් කරගන්න ඕනේ මේ පෑල්ලේ. කලවම් කරගෙන වෙලාවකට තියාගන්න. යාළුවනේ මේක මේ විදිහට ටිකක් වෙලා තිබුණාම මේ වගේ තැනක් වෙනවා. ඊට පස්සේ අපි ස්කුඩු තේ හැටි දෙකක් පමණ මේකට අපි එකතු කරගන්නවා. ටිකක් කලවම් කරගන්න ඕනේ. කාතේ හැදි භාගයක් පමණ ප්‍රමාණයක් මේකට එකතු කරගන්නවා. තුන පහ එකතු කරගත්තා. තේ හැදි දෙකක පමණ ප්‍රමාණයක් එකතු කරගෙන කලවම් කරගන්නවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට මේකට
සුළු එකතු කරගන්න ඕනේ. තම එකතු කරගත්ත මේ තරම් ප්‍රමාණයක්. ඊට පස්සේ අවසානයේ සම්මික්ස් එකතු කරගන්නවා. මේක ටිකක් කලවම් කරගන්නවා. කලවම් කරගෙන ටික කපාගත්ත අක්කලි එකතු කරගෙන නැවතත් මේක කලවම් කරගන්නවා. මේ විදිහට කලවම් කරගන්නවා. කලවම් කරගෙන වතුර ටිකක් මේකට දාගන්නවා. අපිට මේ ලෝණේ තක්කල් ටික හොඳට තැම්බෙන්න ඕනේ. තැම්බෙන්න ක්‍රියාවක් යනවා. ඉතින් අපි වතුර ප්‍රමාණය එක්ක කරගන්නවා. මේ භාජනයක මේක වහනවා. අපි විනාඩි 10ක් පමණ මේක තියගන්නවා යාළුවනේ. හරි යාළුවනේ. අපි දැන් විනාඩි 10කට පස්සේ බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. හරිම සුවඳයි. ඇත්තටම සුවඳයි. දැන් ගානට තියෙනවා. ලෝණ ටික තැම්බිලා තියෙනවා. ඒගොල්ලෝ තක්කයි ටික හොඳට තැම්බිලා තියෙනවා. මේක හොඳට ඉන්න මේ ගානට එන්න ඕනේ යාළුවනේ. ඒක තමයි රසතම ගැම්මට තියෙන්නේ. අපි කරන්නේ තම්බගත්තු ඉතර ටික මේකට මේම එකතු කරගන්නවා. එම ලේසි නේද? අපිට විනාඩි 20ක් විතර වගේ යනකොට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේක විතර කන්නේ රොටියක් එහෙම පරාටාවක් එහෙම කන්නේ ඉක්ුණාම මම හදා ගන්න ඉස්සරම හොඳයි. රසයි. බලන්න ඕනම කියලා පරාට කන්න සුපිරි. හරි රෙඩි. දැන් කන්න තමයි තියෙන්නේ. හරි යාළුවනේ මම හදාගත්තු එග් රෝස්ට් එක මේ විදියට තමයි බාහිරට දාගත්තේ. බලන්න මේ ගැම්ම රසම රස තියෙනවා. ඇත්තටම ඔයාලටත් ගෙදරින් මේක හදාගන්න පුළුවන්. හදාගන්න try කරන්න. try කරලා බලන්න. try කරලා බලලා හදාගෙන රසයි නම් මට කමෙන්ට් එකක් දාන්න. රස නැත්තම් ඒත් මොනවා හරි කියන්න. ඔයාලගේ අදහස් මේක ඉදිරිපත් කරන්න කියලා. ඉදිරිපත් කරොත් හොඳයි කියලා හිතනවා. ඇත්තටම ඒ අතරම මම කියනවා මගේ channel එක subscribe කරන්න කියලා. මට ඒක හරියට කියෙන්නේ නැහැ. ඇත්තටම තවත් වීඩියෝ මම ගිහින් බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ සුබ දවසක්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයි හමු වෙමු.